හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් good morning හැමෝටම good morning අද ඉතින් අලුත් vlog එකකින් අදත් හමු වුණා අද මම කාමරය අස් කරන්න යන්නේ දැන් අස් කරනවා අනේ දැන් අස් කරන ගමන් සීට් එකම ඔක්කොම අස් කරා දැන් මේ තියෙන්නේ මේ මොකද අපේ මෙට්ටේ බිම දාලා නිදියන්නේ මේ දැන් මෙට්ටේ ඒ මෙට්ටේ බිම දාලා තියෙන්නේ මේ බිම දාලා තියෙන්නේ දැන් එළියට ගිහිල්ලා මේ වේලෙන්ට දාන්න ඕනේ මෙට්ටේ ඊට පස්සේ දැන් මේ කාපට් එක හොඳට අතු ගාලා මේ අතු ගන්න ඕනේ අතු ගාලා මේවා කරලා අවුවට දාන්න ඕනේ වේලෙන්ට දාලා මේ රැක් එහෙමත් දැන් මේ රැක් එහෙමත් ඔක්කොම අස් කරලා දාලා ඇඳයි ඔක්කොම අස් කරන්න ඕනේ අස් කරලා දැන් මේ රෙදි හොදනවා වොෂින් මැෂින් එකට දාලා සීට් එහෙම දැන් මම දැම්ම සීට් එක ඔක්කොම මේ දැන් රෙදි හොදනවා එහෙනම් ඉතින් යාළුවනේ මම මේ ටික අතු ගාගෙන එන්නම් මේ අමුතු සැරක් එනවා මොකද මේ දවස් ටිකේම අවුව නිසා මේ දැන් සැරයි අමුතු නිකන් අර අමුතු සැරක් එනවා පුස් සැරක් වගේ ඒ නිසා මේ අස් කරන්නේ මේ ඔක්කොම ටික අතු ගාලා දාලා මේ අස් කරන්න ඕනේ අස් කරලා එළියට ගිහිල්ලා මේ කාපට් එකයි මෙට්ටේයි දෙකම අවුවට දාන්න ඕනේ මේ කතා කරන්නත් බෑ සැරක් එනවා 아무තු ඒකල්ල මේ රෙදි ඔක්කොම අස් කරලා මේ කාමරේ වකුණු ද සේරම කරලා අස් කරලා අරන් එන්නම් එහෙනම් යාළුවනේ මේ ටික ඔක්කොම අස් කරමු දැන් අවුවට මේ ටික ඔක්කොම අතු ගාලා මේ මෙට්ටේයි මේ එකයි දෙකම අවුවට දාන්න ඕනේ මේ එහෙනම් අපි මේ අතු ගාලා මේ ටිකත් යාළුවනේ මේ දූවිලි ටික පියලා මේ අස් කරන්න ඕනේ. පේනවා නේද දූවිලි මේ මෙතන මේ වහලේ මෙතන මේ චුට්ටක් දිරලා වගේ මෙන්න මේ හරිය චුට්ටක් දිරලා වගේ මේ හින්දා මේ වැටෙනවා. පාස් වැටෙනවා මේ එතකොට මේ මෙතන මේවා වෙනවා. මේකේ දූවිලි පේනවද දන්නේ මේ දූවිලි ඒවා ටිකත් අස් කරන්න ඕනේ. අපි අස් කරලෙමු. ඔනේ යාළුවනේ අස් කරා දැන් තිබ්බ විදියයි දැන් තියෙන විදිය ලස්සනයි මේකෙත් දූවිලි ටික ඔක්කොම පිස්සා දැන් ලස්සනයි ඔක්කොම හරි මෙතනත් අස් කරා දැන් මේ තැන තියෙන රෙදි ඔක්කොම අස් කරන්න ඕන ලස්සනට නමලා කරලා පිළිවෙලට තියන්න ඕන ලස්සනට ඒකත් අස් කරගෙන එමු එහෙනම් යාළුවනේ ඉතින් යාළුවනේ මේ දැන් කාමරේ අස් කරා දැන් මේ ඔක්කොම අතු ගෑවා දැන් පස්සේ මෙට්ටේ දාන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔය රෙදි හැම ඔක්කොම හොදාවුවා බෙඩ් ෂීට් හැම ඔක්කොම මේ රෙදි හොදලා තියෙන්නේ අර බෙඩ් ෂීට් හැම ඔක්කොම හොදලා තියෙන්නේ. ඉතින් ඕම තමයි දැන් රෙදි ටික ඔක්කොම හොදලා දාලා තියෙන්නේ. දැන් කාමරේ අස් කරන්න තියෙන්නේ. මේ කාමරේ දැන් ඔක්කොම අස් කරන්න තියෙනලු අස් කරලා තියෙන්නේ දැන් මේ බෙඩ් ෂීට් එකම මේ මෙට්ටේ එකයි පොඩ අවුවට දාලා පොඩ රත් කරලා ගෙට දාලා මේ ආය බෙඩ් ෂීට් එක මේ ලස්සනට මේ ඊ ඇතුළට දාලා ඉවරලා කාමරේ මේ අතු ගාලා ආපහු බෙඩ් ෂීට් දාලා මේ ලස්සන හදලා කොට්ටුර එහෙම දාලා මේ හා කරනකොට හරි ඉවරයි වැඩේ එතකොට ඉවරයි තාම කාලත් නෑ යාළුවනේ මම දැන් කන්න ඕනේ දැන් මේ රෙදි ටික දැන් හේදිලි ඉවරයි මේ රෙදි ටික හොදලා ඉන්නාන් පස්සේ මේ කන්න ඕනේ යාළුවනේ දැන් ඒ ටිකත් අර ටික තව ටිකක් අවුව ටික වැටෙනවා ගින්නේ මේ දවස් ටිකේ වැස්ස නිසා මේ අවුව වැටෙන්නේ දැන් නම් තව ටිකකින් කොහමද සැරට අවුව වැටෙයි දැන් 10යි දැන් 11 විතර වගේනේ හින්දා මේ තව ටිකකින් අවුව වැටෙයි ඊපස්සේ බෙඩ් ෂීට් එකත් ඔක්කොම දානවා බෙඩ් ෂීට් එකත් ඔක්කොම මේ ඇතුලේ බෙඩ් ෂීට් තියෙනවා මේ බෙඩ් ෂීට් එක වේලෙනකන් මේ ඇතුලේ බෙඩ් ෂීට් එකක් දාන්න නැත්නම් මේ බෙඩ් ෂීට් එක වේලෙනකන් ඉන්න බෑනේ එහෙනම් ඇතුලේ බෙඩ් ෂීට් එකක් මේ මෙට්ටේ ලියලා දාලා පොඩ රතුරන් පස්සේ ඇතුලේ බෙඩ් ෂීට් එකම දානවා එතකොට ඒ වැඩ ටික ඉවරයි කාමරේ අස් කරලා මේ මෙට්ටේ ඔක්කොම දාලි වෙලා වීඩියෝ එකක් ගේන්න යාළුවා හායි යාළුවනේ දැන් තමයි ටික ඉවරුනේ මේ ජැකට් එකත් ගැලවුවා දාඩියයි ඒක නිසා මේ ජැකට් එක ගැලවුවා එන්න කියන්නේ බඩක් පෙන්නන්න
යාළුවනේ ඔයාලට පේනවද මේ අර මම ගොඩාක් මල් ඉහළ ඉවරලා මේ පැල කරා මේ මෙන්න මේ හරිය තමයි මම පැල කරේ අට ටිකක් දාලා මල් පැල මේ මලක් පිපිලා පේනවද යාළුවනේ ඒකේ මලක් පිපිලා මේ චුට්ටි මලක් ලස්සනයි නේද යාළුවනේ චුටි මලක් ඒක සමහර විට ඔයාලට පේන්නේ නැතුව ඇති ඉන්නේ යාළුවනේ මම පෙන්නන්නම් මේ පේනවද මෙන්න මගේ ගහේ ලස්සන මලක් ලස්සනයි මේක යාළුවෝ නිකන් වේලිලා වගේ නිකන් අමුතුයි ඒක හරිනේ මේක තමයි ලස්සනටම මගේ ගහේ මලක් ලස්සනනේ ඉතින් යාළුවනේ දැක්කන්ද මගේ ගහේ මල එක මලක් පිවිලා තියෙන්නේ ඒක තාම පෙන්නවුවේ දැන් මම ඔක්කොම වැඩ ටික ඉවරයි දැන් වැඩ ටික ඉවරයි දැන් මේ එන්න කාමරේ මම ඔයාලට පෙන්නන්න එන්න ඉතින් යාළුවනේ මම දැන් කාමරේ ලස්සනට අස් කරා මේ කාමරේ ඔක්කොම ලස්සනට මේ ඔක්කොම මකුණු දැල් ටික ඔක්කොම කඩලා මම අරකට හේදුවා ලස්සන නේද ඒක ලස්සනයි මේ මං මකුණු දැල් ටික කඩලා ඒක හේදුවා ඒකත් වොෂින් මැෂින් දාලා ඒ ඕදවා මේ වස් දුවිලි පිහලා මේ වස් කරලා මේ රැක් එකේ රෙදි ඔක්කොම ලස්සනට අස් කරලා මේ ටිකත් මේ ලස්සනට දැන් අස් කරලා කාපට් එකත් මේ අවුඩ දාලා වේලලා මෙට්ටෙත් අවුඩ දාලා වේලලා සීට් ඔක්කොම කොට්ට උර ඔක්කොම හොදලා වේලලා දැන් දාලා මේ බෙඩ් ෂීට් එහෙමත් හොදලා ඔක්කොම කරලා සීටුත් හොදලා ලස්සනට නමලා මේ බෙඩ් ෂීට් එකේ පූසා ලස්සනයි නේ ලස්සන පූස් පැටි චූටි පූස් පැටි එන යාළුවනේ අදට ලොග් එක ඉවරයි මේ ඉන්නේ අපි වින්ඩි පැටියා වින්ඩි එයා බර කල්පනාවක එයා ඉතින් මොකද කාණ්ඩ දුනහම කනවා බොනවා ඉතින් ඒ ඉන්නවා වින්ඩි මොකෝ කල්පනාව වින්ඩි යා නිදිමත තියෙන යාළුවනේ යා නිදාගන්න යා බර කල්පනාවක ඉන්නේ දැන් ඊයේද පෙරේද නාවුවේ ආපෝ නිදිමත මේ බර කල්පනාවක් ඉන්නේ යා දැන් ඊයේ පෙරේද නෑවේ දැන් රස්නේ එළියට ගිහිල්ලා ආවේ දැන් ඔය ඇතෙන්ට ඇවිල්ලා දැන් නිදි කල්පනා කර එන යාළුවනේ අද ලොග් එක දැන් ඉවරයි මේ ටික තමයි කියන්න තියෙන්නේ දැන් මාව මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැති අයට කියන්න තියෙන්නේ මාව මේ සබ්ස්ක්‍රයිබ් කරන්න මටත් පොඩි සපෝට් එකක් දෙන්න මේ ඒක නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි කියන්න තියෙන්නේ මගේ වීඩියෝ මං උතර වෙලාවක් නැහැ වෙලාවක් තිබු විදිහට වීඩියෝ කරනවා වෙලාවක් නැහැ අතරම මේ මාවත් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි යාළුවනේ ගිහිල්ලා එන්නම් ඔයාලා හස්ටින් පරිස්සමෙන් ඉන්න බයි යාළුවනේ ආදරේ බයි